ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ DTW හෙවත් Do Thief First. ඉතින් මේක පට්ටව ගේම් එක. ඕනම දෙයක් උස්සලා ගන්න පුළුවන්. උස්සලා ගත්තට වැඩක් නැහැ. ඉතින් මේවා බාගෙට මැරිච්ච පණුවෙක් වගේ දඟලනවා. ඉතින් වැඩක් නැහැ. ඉතින් ස්විච් එකක් තියන වැඩක් නැහැ ඉතින්. ටොයිලට් එකකුත් තියෙනවා. නිදා ගන්න පුළුවන්. නිදා ගන්නද? එක්ක ඕනේ. නිදාගත්තාම රෑ වෙනවා, උදේ වෙනවා, දවල් වෙනවා, අන්නම තමයි සිද්ධ වෙන්නේ. තුට්ටන් නිදාගමුද ඕනේ. ඕනක තමයි වොෂ්රූම් එක. පේනවනේ. බලමු ඉතින් වොෂ්රූම් එකේ මොකද අල්ලන්නේ එහෙම පේන්නන්නේ නැහැ වගේ පේන්නේ. කවන්නේ. අපි මොකද අල්ලන්න ඕනේ නැහැ නේ. කින්ද පියන්. ආයෙ යන්න ඕනේ. මේ මොකද මේ දොරනේ. මෙතන ටිකක් නාලේ යන්න. නාන්න බෑනේ ඉතින්. ෂවර් එක අරින්න බෑනේ. මට ඉතින් එක දිගට කියාගෙන යන්න බෑ. පොඩි ෂෙම ගතියක් තියෙනවා. ඒකින්ද එක දිගට කතා කරලා හුස්ම හිර වෙනවා වගේ ටිකක්. ඒ වුණාට දැන් නම් අඩුයි ටික. මෙන්න මේ මගුල උඩ ඉඳ ගන්න පුළුවන් නේද? නිදා ගන්න පුළුවන්. පට්ට එලකිරි ගැම්මට සුපිරි. ඒ මොකක්ද ඒ උනේ? දොර අරිද්දි මාව පිටියට තල්ලු වුණා නේ. පියන් එළියට යන්. මෙයා අරින්න පෙන්නන්නේ නැහැ මොකුත් ඉතින් වැඩක් නැහැ. බොරුවට බලලා වැඩකුත් නැහැ. ඉතින් යන් අපි එළියට ඔන්න ඕක තමයි එළිය. එළිය. දන්නේ නැද්ද එළිය? මම මේ වගේ බඩු උස්සන් යන්න පුළුවන්. ටීවී එක බලන්නත් පුළුවන්. බඩු මොකක් හරි හැප්පුණොත් නිකන් මොකක් හරි වෙනවා වගේ මොන අර මේ බෝල දාන්නේ අනේ මන් දෙයකට කියන්න තේරෙන්නේ නැහැ. අපි ටීවී එක බලමු. channel මාරු කරන්නත් පුළුවන්ලු. breaking news. බලමු මොකද්ද breaking news එක කියලා. බැංකු මංකොල්ලකාරයෙක් මේ මෙරට බැංකුවක් මංකොල්ල කමින් සිටිනවා. ඒ පිළිබඳව ප්‍රවෘත්ති අපි හෙට බලමු. අතන සොසේජස් වගේකුත් බැඳෙනවද කොහෙද? මට හිතෙන විදියට මම දැක්ක විදියට. යන් කොහේ යනවද මන්ද? මේ තියන්නේ අපේ ගෙදරට තියෙන සොසේජස් බැඳෙනවා. ඕක බලන්න වෙලාවක් නැහැ. අපි යන් අපේ වාහනේ ඔයාගෙන සුපිරිම වාහනයක් තියෙන්නේ ලැම්බෝගිනි. නෑ ලැම්බෝගිනි යන්න නෙමෙයි පිස්සුද? ලැම්බෝගිනියක් තියනවාද මේ වගේ? ඉතින් මේකේ මං හිතනවා මිනිස්සු හැප්පෙන එකක් නැති වෙයි කියලා. මිනිස්සු හැප්පුණොත් පොලිසිය එනවා කඩාගෙන. ඒ පාරේ යනවානේ අයි ඉවරයි. ආයි දැන් ඉවරයි. අම්මඩ. මාතප්පන. නරිදී කෙලින්යන් අද සින්දු දාන්නත් අමතකුණා. සින්දුවක් දාගෙන මම ඊතර වාහනේ තිබ්බා. කාන්නේ යන්කෝ. පුතේවනේ මම්මගේ කාර් එක සේල් කරලා අම්මට පොලිසියෙන් එනවා. වාහනේට නැගලා නෙමෙයි මොකටද නැගලා හරි දුවන්න හරි තමයි තියෙන්නේ ඉතින්. පොලිසියෙන් ආවා කියන්නේ වැඩේ මාට්ටු. ඕඩින් පෙන්නන රවුමක් ඔය රවුම ෆෝන් ගිහලා පස්සේ පොලිසිය අපි වල්ලන් යනවා. දරුණු විදියට. අයි කමන්නේ. ඒ දරුණු විදිය පැත්තකින් තියලා පණ කඩාගෙන දුවමු. පැන එකා කියලා දුවමු. පණ ඕනෙත් නැහැ මේලාට. තුවක්කුවක් ගන්න සල්ලි තිබ්බනම් හොඳටම ඇති. තුවක්කුවෙන් පොලිසිය ආයෙත් කෙළුවා දිව්වා. එච්චරයි. වැඩේ අවසానයි. හරි ඉතින් මේ ගේම් එක ගෙනාවේ මම කමෙන්ට් කරලා ඉල්ලුවා. මේ කෙනෙක් මේ අහමදා ඉස්කෝලේ යාළුවෝ පොරක් ඉස්කෝලේ මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා කෝඩ් DTW කියලා. මම දන්නවා DTW කියන්නේ මේ Do Thief කියලා. ගෙදර පින් කරගත්තා ආවා. හරි ඉතින් ඒක හින්දාමයි ගෙනාවේ. ඌ හැමදාම වද දෙනවා අප්පා මේක දාන්න කියලා. ඉතින් මටත් හැමදාම මතක වෙනවා මේක දාන්න. ඉතින් මං අද දැම්මා. හොඳයි නේ. මේ තියෙන්නේ ගෙදර නේද? ඔව් මේක මගේ ගෙදර. කොහෙද මේ යන්නේ ආයේ? අපි මේ මොකද්ද පින් කරගත්තු තැන නේ.
හරි ඉතින් ඩිරෙක්ෂන් එක හරි කියලා පෙන්නනවා. වාහනයක් තිබ්බනම් තමයි හොඳ. අතන වාහනේ නවත්තලා දිව්වනේ ඉතින් මම. බලන්නකො ඒ කරපු ගොන් වැඩි. දුවන්න තමයි තියෙන පණ කඩාගෙන දැන් ඉතින් පණ ඕනෙත් නෑනේ. දුවද්දි මොකටද පණ තියලා දුවමු. මට ගෙදරින් පණ තියලා එන්න අමතකුණා. තියේදොඩ ගියේ. හරි ඉතින් ෂේප් එකේ හොම්ම මෙයා. ෂේප් එකේ ෂේප් එකේ ආයි මම තව එපිසෝඩ් දෙකක් ගේනවා. මොකද මේ වීඩියෝ එක මට වැඩි වෙලා කරන්න බෑ. මේ වීඩියෝ එක කරන්න පුළුවන් විනාඩි 8ක් වගේ තමයි ඉතින්. හරි ස්ලෝ මෝෂන් කරා ගත්තා. හරි. දැන් ඉතින් පොලිසියාගේ ඇඟ උඩින් යන්න තියෙන්නේ. ඒනට මං එහෙම කරන්නේ මගේ මනුස්සකමට. අන්න ඒ වගේ හැදෙන්න ඕගොල්ලෝ. මනුස්සකම දැනුම ඔක්කොම තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. දැනුම විශේෂයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ කතාවෙන් මනම් වැඩක් නෑ. ඉතින් මම ලයික් කරලා නැති අය ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඒකත් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න බෑ. ඉතින් මම කලින් කතා කරාම අර මේ අසෙන් පස්සෙන් ඇහෙනානේ. අතරින් පතරින් ඔය සද්ද බද්ද එහෙම ඇහෙනානේ. ඒවා ඉතින් ගණන් ගන්න එපා. මං වීඩියෝ එක කරේ ඇඳ උඩ ඉඳන්. ඉතින් මට අද අමතක වුණා. ඉතින් මං ඔය කලින් වීඩියෝ කරේ එහෙමත් ඇඳ උඩ ඉඳන්නේ. ඉතින් මං ඒකින්ද ඇඳ උඩ ඉඳන් කරේ. දැන් කරන්න වෙනම තැනකට ඇවිල්ලා ඉන්නේ. බලමුකෝ ඉතින් මේ තැනවත් හරි ගියොත් හොඳයි. පොඩ්ඩක් ඉන්නකෝ මම බලලා එන්නම් ටක් ගාලා. හරි ඉතින් මේ පොට් එක නම් එච්චර මේ අප්සෙට් එකක් නෑ. අයියෝ මගේ වාහනේ ගියා. අයියෝ සල්ලි වල තියෙන පෙරේතක මට වාහනේ දාලා ගියා. හරිනේ අමාරුයි. ඉතින් ඔන්න පොලිසිය එනවා පස්සේ. දැන් ඉතින් පණ එපා කියලා දුවන්න තියෙනවා. මේ තැන නම් එච්චර අප්සෙට් එකක් නෑ වගේ පේන්නේ. ඉතින් අප්සෙට් එකක් තියනවා නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ෂෙයා ගන්න. කමෙන්ට් කරන්න. මේ එක කමෙන්ට් එකක්වත් එන්නේ නෑ. මේ කමෙන්ට් එක අරලා තියන්න ඕනේ තමයි. ඒක වෙනම කතාවක්. එක කමෙන්ට් එකක්වත් එන්නේ නෑ. මේ කමෙන්ට් බාර් එක අරලා තියෙන වෙලාව බාර් එක මොනවාම කියන ඒ වන්ද මන් දන්නෙත් නෑ මම මොනා කියනවද කියලා. යූ තොපොඩින් දාලා යනවා. දාලා යන්න එපා මල්ලි ටැක්සි එක. ටැක්සි කියලා වතුරේ නගිනවද? අම්මට පොලිසිය වතුර දෙනි. අද දෙනවා පොලිසිය උන්ට ආයේ සුපිරි ගේම. මේක මේ නිකම්ම පාරේදී වාහනයක් හැප්පිලානේ. ඒ කියන්නේ මේ මිනිස්සෙක් හැප්පිලානේ පොලිසියයි. මම එපිසෝඩ් දෙකකින් කියනවා කෙලින්ම වාහනේ මිනිස්සෙක්ව හප්පලා හිතලම හප්පලා පොලිසියත් එක්ක ගේමක් දාලා දෙන්න. ඊළඟ එක සුපිරියටම වෙදේ හැබැයි ෂොට් එක පොලිසියට නිින්ද යන්නම වෙදේ. සැපසේ S2 පියා ගන්න පුළුවන්. වලට වෙලා. හරි ඉතින් වලේ බහින කතාව නම් මනම් වැඩක් නෑ. ඉතින් විනාඩි 8 ඉවරයි. දැන් මං වීඩියෝ එක අවසන් කරනවා තව විනාඩි 5කින්. ඉතින් විනාඩි 5කින් නෙවෙයි තව තප්පර ගානකින්. ඒ තප්පර ගානේ මොවාරි සින්දුවක් අහන්න දෙනවා. එහෙනම් ඉතින් මේ සින්දුව රස විඳගෙන යන්න මගේ channel එකෙන් එළියට.